හොඳයි අපි දකින්නේ අපේ ඉලෙක්ට්‍රිකල් කන්ට්‍රෝල් සර්කිට් කියන පාඩම යටතේ අපේ කෝස් එකේ කරපු තියරි වලට අදාළ පළවෙනි ප්‍රැක්ටිකල් එක පිළියවන අගුළු දැමීමේ පරිපථය. එතකොට මෙතනදී රිලේ එකක් පාවිච්චි කරලා ඒ රිලේ එකෙන් බල්බයක් ඔන් කිරීම එහෙම නැත්නම් විදුලි උපකරණයක් ක්‍රියාත්මක වීමට අදාළව තමයි අපි කතා කරේ. එතකොට මෙතන තියෙනවා පුෂ් බටන් එක. මේක ඔබලා අතෑරියාම මේ බල්බේ දිගටම දැල් වෙලා තියෙනවා. ඒක තමයි මේකේ ක්‍රියාකාරීත්වය. ඒතර අගුළු වැටෙනවා. එතකොට ඔයාලට මම තියරි එකේදී කියලා දුන්න මතක ඇති. මේ අපි බාහිරින් යොදා ගන්නා පුෂ් බටන් එකේ දෙපැත්තට රිලේ එකේ ස්විච් එකක් මේ විදිහට සම්බන්ධ කරගන්නවා. අපි සම්බන්ධ කරගෙන තමයි මේ පරිපථයේ තාක්ෂණිකව ගොඩනගාගෙන තියෙන්නේ. එතකොට මේකෙදි භාවිතා කරන රිලේ එක 230 වෝල්ට් කොයිල් එකකින් ක්‍රියාත්මක වෙන රිලේ එකක් තියෙන්නේ. එතකොට මේ රිලේ එක සම්බන්ධ කරන බේස් එක තමයි මෙතන පෙන්වලා තියෙන්නේ. මේ පැත්තේ පෙන්වලා තියෙන්නේ අපේ වයරින් සටහන. එහෙම නැත්නම් වයර් ඇදීමේ සටහන. අපි කියන වයරින් ඩයග්‍රෑම් එක. මේ පැත්තේ පෙන්වලා තියෙන්නේ තියරි එක ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්ත සර්කිට් ඩයග්‍රෑම් එක. එතකොට සර්කිට් ඩයග්‍රෑම් එක එහෙම නැත්නම් පරිපථ සටහන සහ රැහැන් ඇදීමේ සටහන. සර්කිට් ඩයග්‍රෑම් එකයි වයරින් ඩයග්‍රෑම් එකයි. එතකොට මේ රිලේ එකේ කොයිල් එකට අදාළව නම්බර තියෙනවා, ස්විච් වලට අදාළව නම්බර තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ නම්බර වලින් තමයි මේ විදිහට වයරින් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. මෙතන මේ රිලේ එකේ ඇන සම්බන්ධ කරන ඒ දේවල් වලට අදාළව නම්බර පෙන්නලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඇනේ නම්බර 5, මේ ඇනේ නම්බර 8, මෙතන නම්බර 4, 1 යන ආදී වශයෙන් මේ විදිහට පෙන්නලා තියෙනවා. එතකොට මේ සටහන බලලා මේකේ විදිහට වයර් ඇදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම බලන්න. රිලේ එකේ 14 වෙනි පින් එක එහෙම නැත්නම් 14 වෙනි ඇනේ ගිහිලා සම්බන්ධ වෙනවා බල්බේ යට කෙළවරට. මේ විදිහට සම්බන්ධයක් ගොඩනගෙන අපි බලමු මේක දාලා තියෙන්නේ කියලා මේ 14 වෙනි ඇනේ ඒ කියන්නේ මෙතනින් වයර් එකක් ඇවිල්ලා මේ විදිහට ගිහිලා සම්බන්ධ වෙනවා බල්බේ යට කෙළවරට. ඉතින් ඒ අනාදී වශයෙන් මේක ෆලෝ කරලා ඔයාලට පුළුවන් මේක වයරින් සටහන අදින්න අපි තියරි එකේදී කරා පන්තියේදී ඒක නැවත බලන්න. අපි එහෙනම් මේක ප්‍රැක්ටිකල් එක කරලා බලමු. මේ ප්‍රැක්ටිකල් එකේදී මේ පුෂ් බටන් එක ගහලා අතෑරියාම මේ බල්බ් එක දිගටම ඔන් වෙලා තියෙනවාද? ඒ වගේම විදුලි සැපීම අයින් කරාම බල්බේ ඕෆ් වෙන්න ඕනේ. ඒ වගේම නැවත විදුලි සැපීම ලබා දීලා පුෂ් බටන් එක ගහලා ඔන් කරනකම් බල්බේ ඔන් වෙන්නේ නැහැ. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය සහ මේක යොදා ගැනීම අපි කිව්වා AC යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න හැම හොඳ සේෆ්ටි සර්කිට් එකක් මේක අපි ඉගෙන ගත්තා. ඉතින් තියරි නැවත බලන්න. අපි අද මේකේ ප්‍රැක්ටිකල් එක බලමු. හොඳයි අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්න මෙන්න මේ වගේ රිලේ එකක් භාවිතා කරනවා. ඔයාලට පේනවා මේකේ පින් 8ක් තියෙනවා. එතකොට මේකේ ගහලා තියෙනවා මේකේ කොයිල් එක මේ සුදු පාට සිලින්ඩරේ වගේ කොටස තියෙන කොයිල් එක. ඒකේ ගහලා තියෙනවා ඔයාලට පේනවා ඇති 230 වෝල්ට් 220 සහ 240 අතර වෝල්ටීයතාවකින් මේක ක්‍රියාත්මක වෙනවා කියලා ගහලා තියෙනවා. එතකොට මේ රිලේ එකේ කොයිල් එකට වෝල්ට් 230ක් දෙන්න පුළුවන් අපිට. ඒ වගේම මේ රිලේ එක සම්බන්ධ කරන්න මම භාවිතා කරනවා මේ වගේ රිලේ බේස් එකක්. ඔයාලට පේනවා ඇති. මේ රිලේ හැම බේස් එකේ හැම ඇණයක් ළඟම නම්බරයක් ගහලා තියෙනවා. ඒ නම්බර අනුව තමයි අපි වයරින් එක කරන්නේ. ඔයා දැන් කලින් ඩයග්‍රෑම් එකේ දැක්ක විදිහට මේ නම්බර වලට අපි වයර් ටික ඇදලා දාමු. ඒ වගේම බල්බ් එකක් මම මේ සඳහා භාවිතා කරනවා සහ පුෂ් බටන් එකක් භාවිතා කරනවා. හොඳයි ඔයාලට පේනවා එහෙනම් මම පුෂ් බටන් එකක් පාවිච්චි කරලා පුෂ් බටන් එකක් ඒ වගේම රිලේ එක රිලේ බේස් එක සහ විදුලි උපකරණයේ විදිහට බල්බ් එකක් පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි විදුලි සැපීම ලබා දීලා තියෙන පරිපථයට ඔයා කලින් දැක්ක විදිහට මේක වයරින් කරලා තිනවා වයරින් සටහනේ විදිහට විදුලි සැපීම ලබා දීලා තිනවා මෙතනින්. දැන් අපි මේක ඔබලා බලමු අපේ උපකරණය ක්‍රියාත්මක වෙනවද කියලා. ඔබලා අතෑරියාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔයා දැන් දැක්ක එක ක්‍රියාත්මක වෙනවා. මම දැන් මේ විදුලි පරිපථයට දීලා තියෙන සම්පූර්ණ විදුලි සැපීම මෙතන ලබා දීලා තියෙන විදුලි සැපීම මම මොහොතකට ඉවත් කරනවා. ඉවත් කරාම බලන්න විදුලි සැපීම නැති නිසා පරිපථයත් අක්‍රිය වෙනවා. විදුලි උපකරණයේ විදිහට මේ බල්බයත් අක්‍රිය වෙනවා. හරි. නැවත මම උඹුවට වැඩක් නැහැ. ඔබට පේනවා ඇති. දැන් මම විදුලි සැපීම ඉවත් කරනවා. නැවතත් මම විදුලි සැපීම ලබා දෙනවා. ලබා දුන්න විදුලි සැපීම ඔන් වුන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. දැන් මම නැවත මේක ප්‍රෙස් කරනවා. ඔයාලට පේනවා නැවත අගුළු වැටීමක් සිද්ධ වුණා. රිලේ එක අගුළු වැටුණා කියලා මෙතන සමහර රිලේ වල තියෙනවා LED බල්බයක් ඒකෙන් පෙන්නනවා.
LED බල්බේ නැතත් අපේ විදුලි උපකරණ ක්‍රියාත්මක වන නිසා අපි දන්නවා දැන් අගුළු වැටිලා තියෙන්නේ කියලා. ඉතින් පරිපථය සම්පූර්ණයි ක්‍රියාකාරී. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට රිලේ එකක් සහ රිලේ බේස් එකක් මිලදී අරගෙන 230 වෝල්ට් වලින් වැඩ කරන රිලේ එකක් සහ මේ වගේ බල්බයක් හෝල්ඩරයක් භාවිතා කරලා මේ අපි කියලා දුන්න පරිපථය සරලව අත්හදා බලන්න පුළුවනි.